අද බබාට විෂන් කාඩ්ස් හදමු. අලුත උපන් පුංචි පැටවුන්ගේ ඉඳගෙන මාස 3ක් වයසදී පුංචි පැටවුන්ටත් මේ black and white විෂන් කාඩ් එක හරිම ප්‍රයෝජනවත්. මොකද මාස 3ක් යනකම් පේන්නේ එයාලට black and white කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ විෂන් කාඩ්ස් එයාලට පේන තැනකින් තිබුණම එහෙමත් නැත්නම් එයාලට මේවා එකින් එක පෙන්නුවම එයාලගේ මොළයේ වර්ධනයට වගේම එයාලගේ පෙනීම වර්ධනයටත් ගොඩාක් ඉවහල් වෙනවා. මේවා වෙළඳ පොලෙන් ගන්න කෙනෙක්ට නම් රුපියල් 2000කට වගේ ආසන්න මුදලකට ගන්න පුළුවන්. මේ ගැන මං හස්බන්ඩ්ට කිව්වම එයා කිව්වා මේ කාඩ්ස් අපි ගෙදරම හදාගමු කියලා. අපි දෙන්නට හිතුණා ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා අපිම මේවා හදාගත්තොත් ඒකේ වටිනාකම ගොඩක් වැඩි කියලා. ඉතින් මං හස්බන්ඩ්ට කියලා ග්‍රැෆික් ඩිසයිනින් වලින් මේ ටික ඩිසයින් කරගෙන එයාටම කියලා print outs ටිකක් ගත්තා. ඔන්න ඊට පස්සේ මම මගේ වැඩේ පටන් ගත්තා. එන්නකෝ ඔයාලටත් පෙන්නන්න කොහොමද මම මේ කාඩ්ස් ටික හදාගත්තේ කියලා. හස්බන්ඩ්ගේ ෂොප් එකෙන් එයා අයින් කරන්න තියාගෙන හිටපු කාඩ්බෝඩ් වගේකුත් එයා මට ගෙනල්ලා දුන්නා. ඉතින් මට මේ කාඩ්ස් ටික හදාගන්න රුපියලකවත් වියදමක් ගියේ නැහැ. හැබැයි ඉතින් හස්බන්ඩ් නම් පොඩි කොස්ට් එකක් යන්නේ නැති. මොකද මං එයාගෙන් print outs ගත්තානේ. ඒත් ඉතින් බබාගේ වැඩේට වයිෆ් හස්බන්ඩ් සල්ලි දෙන්න ඕනේ නෑනේ නේද? ඉතින් මම වැඩේ කරන් යන අතරතුර මගේ වැඩේ සුපර්වයිස් කරන්නත් එයා ඇවිල්ලා. ජීවිතේ හරි ලස්සනයි කියලා හිතෙනවා. එක කාලවලදී අපිට තියෙන එක වැඩ. මුලින්ම අපේ වැඩ. ඊට පස්සේ දෙන්නෙක් වුණාට පස්සේ හස්බන්ඩ්ගෙන් වයිෆ්ගේ වැඩ. ඊට පස්සේ පුංචි පුතෙක් හරි දුවෙක් හරි ආවම එයාගේ වැඩවලට අපි සම්පූර්ණ අවධානය දෙනවා. අපිව අමතක වෙනවා. ඒත් ඉතින් මොනවා වුණත් අපි අපිවත් අමතක කරන්න හොඳ නැහැ. එහෙනම් ඔයත් ඔයාගේ පැටියට මෙන්න මේ වගේ කාඩ්ස් ටිකක් හදාගන්න.